2026 වර්ෂයේ පාසල් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභහානි සැලකිල්ලට ගනිමින් පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත්වන තුරු 2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට මෙම අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බව නිවේදනය කර සිටිනවා. ඒ අනුව 2026 වසර තුළ 5-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 1:30 ලෙස නොවෙනස්ව පවතිනවා. රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 වන දින ආරම්භ වීමට නියමිතයි. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7ක්. එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස 2026 ජනවාරි 21 වන දින ආරම්භ වීමට නියමිතයි. පළමු වන ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වන දින ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වන දිනයි. පළමු වන ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සලසා තිබෙනවා. අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළපොත් මේ වන විට බෙදා අවසන් කර තිබෙනවා. 2025 අපොස උසස් පෙළ විභාගයේ ඉදිරි කොටස 2026 ජනවාරි 12 වනදා සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය හෙට දින නිකුත් කෙරෙනවා.